හෙලෝ ළමයි කොහොමද ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා ඔයාලට ගුඩ් නිවස් එකක් අරගෙන ආවේ සර්බියාවේ රටේ ඉන්න TRC තියෙන අයට ඒ කියන්නේ මැරි කරලා ඉන්න අයට හස්බන්ඩ් හරි වයිෆ් හරි ගෙන්න ගන්න ඕන නම් ශ්‍රී ලංකාවේ හෝ වෙන රටක ඉන්න කවුරු හරිම ඔයාලට ඒකට හොඳම අවස්ථාව දැන් හම්බෙලා තියෙනවා ඇත්තටම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ මැරේජ් සර්ටිෆිකේට් එක ෆොරෙන් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරගන්න එක තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඊගාවට ඕස්ට්‍රියාව වලින් සර්ටිෆයි කරගන්න ඕනේ. ඊට පස්සේ ඕස්ට්‍රියාව වලින් සර්බියාව වලට ඒ සර්ටිෆිකේට් එක ගෙන්න ගන්න ඕනේ. ඊට අමතරව මේ ප්‍රොසෙස් එකට තව අවශ්‍ය වෙනවා ඔයාලගේ සර්බියාවේ රටේ ඉන්න කෙනාගේ බැංක් බැලන්ස් එක තියෙන්න ඕනේ යුරෝ 1200ක්. ඊට අමතරව සර්බියාව රටේ ඉන්න කෙනාගේ TRC එක තියෙන්න ඕනේ. එතකොට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නගෙම පාස්පෝර්ට් එකේ ෆස්ට් පේජ් එක ලාස්ට් පේජ් එක ෆිල් කරලා ඒ ටික තියෙන්න ඕනේ. එතකොට පාස්පෝර්ට් සයිස් එකේ ෆොටෝ ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඔයාලට කරගන්න තියෙන ලංකාවෙන් ඇත්තටම මැරේජ් සර්ටිෆිකේට් එක ෆොරෙන් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරගන්න එක විතරයි. එතන ඉඳන් ඊටු වැඩ ටික ඔක්කොම අපි කරනවා. වැඩි විස්තර දැනගන්න මැසේජ් එකක් දාන්න. ඒ ගැන කියන්නම්. සමාවෙන්න ඕනේ මේ කතාව මැද්දේ වෙන කතාවක් දාන්න උනාට. ඊට අමතරව අපි ගාව තියෙනවා ජොබ් වේකන්සි කීපයක්. ගෑනු කට්ටිය 12 දෙනෙක්ට තියෙනවා පළතුරු කම්පැනි එකක පළතුරු පැකින් කරන්න වේකන්සි 12ක්. ඊට අමතරව තියෙනවා ට්‍රැක්ටර් ඩ්‍රයිවිං දන්න 3 දෙනෙකුට ට්‍රැක්ටර් ඩ්‍රයිවිං වලට තියෙනවා වේකන්සි කීපයක්. තව තියෙනවා ෂොපින් මෝල් එකක තියෙනවා ගෑනු කෙනෙක්ට සහ පිරිමි කෙනෙක්ට සාමාන්‍යයෙන් ඕල් රවුන්ඩර් වගේ පාර්ට් එකක් තියෙන ඔය සාමාන්‍ය නිකන් පුට්සටික වගේ ගත්තොත් එහෙම ඒක ඇතුළේ නිකන් බඩු එහෙ මෙහෙ කරන ඒවා ඒ වගේ දේවල් ක්ලීනින් කරන දේවල් සාමාන්‍ය ඉතින් ඕනම දෙයක් වෙන්න පුළුවන්. මොන හරි දෙයක් කිරලා දෙන දේවල් වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඒ වගේ වේකන්සි කීපයක් තියෙනවා. ඔය ටික තියෙනවා දැනට. ඒ ටික මට කියන්න ඕමනාවක් තිබුණා. ඒකින්ද තමයි මේ කතාව මැද්දෙන් මේ වොයිස් එක දාන්නේ. ඉතින් එච්චරයි මං හිතන්නේ ඔයගලන්ට මොන හරි දෙයක් දැනගන්න තියෙනවා මීට අමතරව මොන හරි මැසේජ් එකක් දාන්න. කමෙන්ට් කරනවට වැඩිය හොඳයි මං හිතන්නේ මැසේජ් එකක් දාන්න. පුළුවන් වෙලාවක හැමෝටම රිප්ලයි එකක් දෙන්න. එහෙනම් අදට ගිහින් එන්න. ජය වේවා හැමෝටම.